බකමූණු පැටියා. දවසක් බකමූණු පැටියෙක් ගහක් උඩින් පහළට වැටිලා. එයාට ඉගිලෙන්නත් බැහැ. ඒ තරම් චූටි. මේ පුංචි බකමූණු පැටියව දැකපු බලු පැටව් එයාව වට කරගෙන බුරන්න පටන් ගත්තා. මුළු පළාතම දෙවනක් වෙන්න බුරන්න ගත්තා. පුංචි නෙත්මි මේ බකමූණු පැටියට වෙලා තියෙන දේ දැක්කා. නෙත්මි සත්තුන්ට හරිම ආදරේ. එයා දුවගෙන ගිහිල්ලා බකමූණු පැටියව බලු පැටවුන්ගෙන් බේරගෙන ගේ ඇතුළට අරගෙන ගියා. ඊට පස්සේ බකමූණු පැටියව මේසේ උඩින් තියලා එයාට කන්න පළතුරු ගොඩක් දුන්නා. අනේ ඒත් බකමූණු පැටියට පළතුරු කාලා පුරුදු නැහැ. ගොඩාක් වෙලා ගියා. ඊට පස්සේ ඉර බැස්සා. හැන්දෑ වුණා. කළුවර වැටුණා. බකමූණු අම්මා බකමූණු පැටියව හොයාගෙන ආවා. එයා නෙත්මිගේ ගේ ගාව ගහක අත් එක වැහුවා. ඊට පස්සේ කිව්වා. පුංචි නෙත්මිට බකමූණු අම්මා කෑ ගහනවා ඇහුණා. එයා පුංචි බකමූණව ගහේ අත්තක් උඩින් තිබ්බා. බකමූණු අම්මට හරි සතුටුයි. බකමූණු පැටියටත් හරි සතුටුයි. ඒ දෙන්නම එකතු වෙලා හරිම සතුටින් කියලා කිව්වා. ඊට පස්සේ හඳපාන ඉගිලිලා ගියා. කවුරු හරි විපතකටපත් වෙලා ඉන්නකොට අපිත් පුළුවන් විදිහට ඒ අයට උදව් කරමු.